back to the iCoding. ඉතින් අද එක තුල ඉන්නේ Python lesson series එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මම Python lesson series එකත් කොහොම හරි ඔයගොල්ලන්ට ගෙනාවා. අද කතා කරනවා කොහොමද Python setup එක ඔයගොල්ලන් කම්පියුටර් එකට දාගන්න කියලා. ඉස්සලා වැඩේට යන කලින් පොඩි introduction එකක් දීලා ඉන්නම් Python ගැන. Python කියන්නේ ගොඩක් powerful language එකක්. ඒ වගේම මේකෙනුත් web page designing කරන්න පුළුවන්. අපි continue කරගෙන යනවා HTML series එකක්. ඒකත් දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මගේ channel එකේ playlist section එකට ගිහිල්ලා බලන්න. HTML සිංහල කියලා playlist එකක් තියෙනවා. සහ අද ඉඳන් මේ lesson series එකත් අපි දිගටම complete කරගෙන යනවා. හරි. ඉතින් අද කතා කරන්න යන්නේ setup ඔයගොල්ලෝ කම්පියුටර් දාගන්නේ කොහොමද කියලා. එහෙනම් දැන් අපි යමු වැඩේට. ඊට කලින් පොඩි දෙයක් මතක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් මේ series එක දිගටම complete කරගෙන යන්න ඕන නම් පහළ තියෙන like button එකත් ඒක press කරන් මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ lesson series එකේ comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි මම මේ විදිහට මගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඕනේ Python software එක. ඉතින් Python software එක ගන්න Python එකේ official website එකට යන්න ඕනේ. Python ලගේ official website එක තමයි python.org කියලා කියන්නේ. Okay. ඊළඟ මෙතන download ගිහිල්ලා download කියලා version එක තියෙයි. ඔයගොල්ලෝ download කරලා වෙන version එකක් තියෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ගොඩාක් පහු වෙලා මේ වීඩියෝ එක බලනවා නම් මගේ නම් තියෙන මෙන්න මේ version එක ඔයගොල්ලෝ කොහොමhari මෙතනින් install දෙන්න ඕනේ. මේ විදිහට exe file එකක් මේ විදිහට install වෙනවා. හරි. ඉතින් install වෙනවා. ඉතින් මම install වෙනකන් හිතුවා ඔයගොල්ලන්ට ඊළඟ downloads එකක් ඔයගොල්ලන්ට දැන් Python software එක විතරක් තිබිලා මදි. අපි ඔයගොල්ලෝ මගේ HTML series එක බලනවා නම් ඔයගොල්ලෝ දන්නවා HTML අපි code කරන්න ගන්න Notepad++. ඉතින් Notepad++ එකේ Python code කරන්න නම් හරිම අමාරුයි. ඒ හින්දා ඒකටත් code editor එකක් තියෙන්න ඕනේ. code editor එකක්. අපි බලමු මොකක්ද code editor එක කියලා. අපි Visual Code Studio කියන code editor එක තමයි මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ. ඕගොල්ලෝ ගාව දැනටමත් වෙන එකක් install කරලා තියෙනවා නම් PyCharm වගේ එකක් ඒක use කරන්න පුළුවන්. දෙකම එකයි වෙනසක් නැහැ. වෙනස තියෙන්නේ පොඩි දේවල් ටිකක් විතරයි. ඔයගොල්ලන්ට code කරගෙන යද්දී කිසිම අමාරුවක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ download කරලා තියෙනවා නම් download කරගන්න. හරි. මම මේ විදිහට ඒකටත් VS Code කියලා තමයි ඒකට කෙටියෙන් කියන්නේ. VS Code download කියලා මම මේ විදිහට for Windows කියලා දෙනවා. මම මේ වෙලාවේදී පාවිච්චි කරන්නේ Windows computer එකක් හින්දා. ඔයගොල්ලන්ට ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Windows නම් ඒ විදිහට යන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Linux නම් මෙතන .deb.rm rpm කියලා file extensions දෙකට download කරන්න පුළුවන්. මේක support වෙන්නේ Ubuntu වලටයි තව එකටයි විතරයි. ඊට පස්සේ මේක Red Hat වලටයි තව ටිකකට support වෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කරන්නේ Mac එකක් නම් ඔයගොල්ලන්ට පුළුවන් Mac කියන එක උඩ click කරන්න. ඒක හරි. ඉතින් Windows වල නම් ඔයගොල්ලන්ට එන්නේ zip file එකක් නෙමෙයි exe file එකක් විදියට. ඒක මම Python software එක නම් දැන් පෙන්නන්නම්. මම
මං ගාව Python setup එකක් තිබ්බා. ඒ හින්දා මම මේක දාගෙන close දාගෙන මම මෙතන Python setup එකක් හොයන්න යන්නම්. මං ගාව Python setup එකක් තිබ්බා අපි බලමු. හරි. මට මේ විදියට Python setup එකක් හම්බුණා. මම ඒක මේ විදියට double click කරනවා. හරි. මම මේ විදියට මගේ Python software එක uninstall කරගන්නවා. uninstall කරගෙන මම යනවා double click කරලා මේ විදියට ඕගොල්ලන්ට notification එකක් එයි. මම මේ විදියට modify කියන එක ඕගොල්ලන්ට start හරි මොකක් හරි එයි. මේ විදියට ඕගොල්ලෝ මේ ඔක්කොටම ටික් දාගන්න ඕනේ. So next ඊට පස්සේ create මේක ඕගොල්ලන්ට කැමති විදිහට දාගන්න පුළුවන්. අනිවාර්යෙන් මේකට ටික් එකක් දාගන්න. මම මේ දිගට විතරයි දැන් ටික් එක දාගන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට install දෙන්න පුළුවන්. මම මේ විදිහට install දෙන්නේ නැහැ. මම ගාව Python software එකක් දැන්ටම තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට මේ විදිහට දෙකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ Python software එකත් එක්ක. අපි ඒක ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඊළඟට VS Code එකත් මේ විදිහට Windows ගියාට පස්සේ ඒකත් මේ විදිහට exe file එකක් කරා නිකම්ම download වෙනවා. ඒකත් මම මේ විදිහට download කරගන්න යන්නේ නැහැ. නැත්තම් මම මේකත් පෙන්නන්නම්කෝ. අපි බලමු කොහොමද මේකේ setup file එක හැදෙන්නේ කියලා. මේ විදිහට documentation එකක් තියෙනවා ඔයගොල්ලන්ට ඕන නම් කියවන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට documentation එකක් තියෙනවා. බලමු Python එකේ පොඩ්ඩක් අරගෙන ඔයගොල්ලන්ට මේ විදිහට කියවන්න පුළුවන්. මම මේක ගන්නේ ඔයගොල්ලන්ට Java, JavaScript වගේ ගොඩක් ඒවාට මේක පාවිච්චි කරන්න පුළුවන් හින්දා හරි. මේක පාවිච්චි කරන්න පුළුවන් ඔයගොල්ලන්ට සෑහෙන ගොඩකට හරි අපේ exe file එක download වෙලා download වෙලා ඉවරයි. අපිට දැන් තියෙන්නේ මේක install කරගන්න. අපලම් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම එන්නේ. මේ the agreement ඒක select කරලා next යන්න ඕනේ. ඊට පස්සේ add to path එකත් හරි. create a desktop icon ඔයගොල්ලන්ට මේක කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. මම මේ දෙකට විතරක් ටික් දීලා දැන් ඊළඟට next යනවා. ඊට පස්සේ මේකට install කරගන්න තියෙනවා. මම install කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන file එකක් ඒක ඇතුළේ දාලා වැඩේ කරගන්න. install කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට එන interface එකත් මම පෙන්නන්නම්. එන interface එක තමයි ඔයගොල්ලන්ට මොනවත් නැතුව කෙලින්ම VS Code icon එකක් පෙන්නයි. මට එහෙම පෙන්නන්නේ නැහැ මොකද මගේ අර ගොඩක් අර තියෙනවා plugins ගොඩක් හින්දා ඒක පෙන්නන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ විදිහට ෆයිල් එකක් දාගෙන වැඩේ කරගන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මෙතන අලුත් ෆයිල් එකක් හදාගන්නම්. අලුත් ෆයිල් එකක් හදාගන්නම්. මම මෙතන downloads වල අලුත් ෆයිල් එකක් new folder දීලා මම මෙතන Python for beginners කියලා folder එකක් හදාගෙන මෙන්න මෙතෙන්ට drag and drop කරනවා. ඊට පස්සේ මම පොඩි දැන් මම කියලා දෙන්නේ නැති වුණා. මම පොඩි Python ෆයිල් එකක් හදන විදිය ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ඉන්ටර්ෆේස් එක. ඔයගොල්ලන්ට මේ විදියට නෙමෙයි VS Code icon එක පෙන්නයි. මෙතන visual code මාක් හරි පෙන්නලා ඉස්සලාම දැන් ඔයගොල්ලෝ මෙහෙම ගියාට පස්සේ
ඕගොල්ලෝ ඉස්සෙල්ලාම Explorer කියන ටැබ් එකට තමයි එන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලන්ට plugin එකක් download කරගන්න පුළුවන්. මෙන්න මේ extensions කියන එකට ඇවිල්ලා Python කියලා. Python කියන extension එක download කරගන්න පුළුවන්. එතකොට AutoPep කියන මෙන්න මේක download කරගන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් විතරක් මේවා download කරගන්න. මම කියන්නේ කෝඩ් කිරීමේ පහසුව සඳහා මේවා download කරගන්න කියලා. අනිවාර්යයෙන් මේ Python එක නම් install කරන්න ඕනේ. AutoPep එක අර ඕගොල්ලෝ functions එහෙම ලියද්දී අර අපි HTML CSS එකේ නම් දන්නවා. අපි tag එකක් ගහද්දී නිල් වෙනවා. normal text එකක් ගහද්දී කළු වෙනවා. ඒ වගේ මේවා වෙන්න මේකේ මෙන්න මේ plugin එක install කරගන්න ඕනේ. කැමති නම් විතරක් ඕගොල්ලෝගේ පහසුව සඳහා තමයි මම කිව්වේ. ඕගොල්ලෝ එක ටැබ් එකක් දැන් ඉගෙනගෙන ඉවරයි. ඊළඟට මෙතනින් තමයි අපි run and debug කරන්නේ. ඒකට තමයි අපේ අර Python extension එක ඕන වෙන්නේ. අනිත් ඒවා ගැන නම් දැම්මම දැනුමක් තියාගන්න ඕනේ. අපි එන දැන් යම් ෆයිල් එකක් හදන්නේ කොහොමද කියලා බලන්න. ඕගොල්ලන්ට මේ විදියට එක්ක ගියාට පස්සේ මේ විදියට icons ටිකක් පෙන්නයි. එතනින් මෙන්න මේ එක කොලයක් දාලා ධන ලකුණ තියෙන්නේ. එතනින් තමයි මෙන්න මේ new file කියලා යටිනුත් වෙරලා තියෙනවා. new file කියන එක ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට new file එකක් create වෙනවා. මම මෙතන first නැත්නම් ycoding.py කියලා save කරගන්නවා. මම ඔයගොල්ලන්ට text එකක් කියන්නම්. පොඩි function එකක්. හරි. මම පොඩි function එකකුත් දැන් කියලා දෙන්නම්. මේ විදිහට print කියලා search කරන්න පුළුවන්. print කියලා search කරන්නේ දැන් මොකක් හරි අපිට display කරගන්න ඕන නම් terminal එක තුර ඒකට මේ command එක තමයි print. අපිට මොනවාම හරි දෙයක් අනිවාර්යයෙන්ම print කියලා දාලා double වරහන් දාලා double quotes ඇතුලේ තමයි දෙන්න ඕනේ. ඕගොල්ලෝගේ හිතන වචනයක් දෙනවා. මම දෙනවා welcome to the VS Code කියලා. මේ විදිහට මේ වගේ මේවා හැම දාන්න ඕනේ. නිකම්ම තිබ්බාම හරි. ඔන්න දැන් තමයි ඔයගොල්ලෝගේ extensions වැඩද කියලා බලන වෙලාව. මම මේ විදිහට run and debug කළා. මෙතන මේ ඔයගොල්ලන්ට suggestion ටිකක් පෙන්නයි. එතනින් Python debugger මගේ තියෙන්නේ Python debugger තමයි ඔයගොල්ලෝ install කරේ මං හිතන්නේ. ඊළඟට මෙතන Python file කියන එක තෝරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට terminal එක තුල මෙන්න මේ විදිහට welcome to the VS Code කියලා බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අදට ඔය ටික තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න තිබ්බේ. ඉතින් දැන්ටමත් අපිව subscribe කරලා නැත්නම් subscribe කරගන්න. ඉතින් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් like කරන්න. මම මුලදී කිව්වා වගේ මොනවාම හරි ප්‍රශ්න තිබ්බොත්